ආයුබෝවන් ඔයාලා හැමෝටම අද අපි බටර් කේක් හදමු. මම වීඩියෝ එක පටන් ගද්දිම ඔයගොල්ලන්ට කියන්නම් බටර් කේක් හදද්දි රසවත් බටර් එකක් තෝරගන්න එක වැදගත්. මම මෙතන අරන් තියෙන කිලෝ 1ක ප්‍රමාණයට අවශ්‍ය ද්‍රව්‍ය. අපි දැන් පාන් පිටි ග්‍රෑම් 300, බේකින් පවුඩර් තේ හැඳි 2මාරක් සහ බේකින් සෝඩා තේ හැඳි භාගයක් එක්ක හොඳින් හලාගමු. මම නම් මෙතන එකපාරයි හලාගන්නේ. මෙතන මම බිත්තර 6න් බිත්තර 4ක සුදු මද මේ විදිහට විනාඩි 5ක් විතර බීට් කරගන්නවා. මේ වගේ ප්‍රමාණයට බීට් වුණාම ඇති. මම මෙතන ඇස්ට්‍රා බටර් ග්‍රෑම් 320ක් අරගෙන තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් නම් හයිලන්ඩ් බටර් ගන්න, ඇන්ක බටර් ගන්න. කේකේ ගොඩක් රස වෙනවා. මං මාගරීන් දාන එක නම් අනුමත කරන්නේ නැහැ. මොකද ඒක ඒ තරම් රසක් එන්නේ නැහැ. නමුත් ව්‍යාපාරයකට වගේ නම් ඉතින් ගැටලුවක් නැහැ. අපි බටර් එක මෙහෙම විනාඩි 15ක් විතර බීට් කරන්න ඕනේ. අර කහ පාට තියෙන ගතිය ගිහිල්ලා සුදු පාටට හුරු ගතියක් එනකන් හොඳට බටර් එක බීට් කරගන්න ඕනේ. බටර් එක මේ විදිහට සුදු පාටට බීට් කරන එකෙන් තමයි කේක් එක සොෆ්ට් වෙන්නේ. මෙන්න මේ වගේ පාටට තිබුණාම ඇති. අපි දැන් සීනි එකතු කරගමු. සීනි ග්‍රෑම් 300ක් මම මෙතන අරගෙන තියෙනවා. අපි දැන් ඉතුරු බිත්තර ටික එකතු කරගමු. සමහර අය නම් බිත්තර එක විනාඩියට දාලා බීට් කරනවා. මම මෙතන එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපිට ලේසියෙන් මෙහෙම එකවර දාලා හදා ගන්න පුළුවන්. හැබැයි බිත්තර හොඳ තත්ත්වයේ තියෙනවද බලන්න වෙනම භාජනයකට එක කඩලා දාලා බලන්න. මම මෙතන වීඩියෝ එකට අවශ්‍ය නිසා තමයි බිත්තර ටික ඔක්කොම එක භාජනයකට ගත්තේ. දැන් අපි වැනිලා තේ හැන්දක් දාගමු. මගේ නම් වැනිලා එක ඉවර වෙලා තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් නැහැ. තේ හැන්දක් විතර තියෙනවා මෙතන. හරි, දැන් අපි හොඳට බීට් කරගමු. සීනි කැට ගතිය නැති වෙනකම්. දැන් අපි පාන් පිටි ග්‍රෑම් 100ක් එකතු කරගමු.
දැන් ඔයාලා තවත් විනාඩි 5ක් විතර හොඳට බීට් කරගන්න. මම මෙතන ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප කාලකුත් දාගත්තා. දැන් නැවතත් හොඳින් බීට් කරගන්න. විනාඩියක් විතර බීට් කරගත්තාම ඇති. මන් දැන් අපි බීට් කරගත්ත බිත්තර සුදු මදයක දාගන්නවා. කේක් තැටිය ලෑස්ති කරගමු. අපි ඔයිල් පේප් එකක් දාලා ඒකට බටර් චුට්ටක් මංගාලා තියෙනවා. බටර් ගාන එක අත්‍යවශ්‍යම නැහැ. අපි දැන් කේක් බැටර් එක තැටියට දාගමු. ඔයාලා කේක් එකේ තැටිය ලෑස්ති කරගන්න වෙලාවට oven එක ප්‍රී හීට් වෙන්න දාන්න. අපි සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් කරපු oven එකේ කේක් එක පැයක් විතර තියාගමු. ඕගොල්ලෝ ටූත් පික් එකක් දාලා බලන්න ටූත් පික් එකේ තෙතමනයක් තියෙනවා නම් කේක් එක හොඳට බේක් වෙලා නැහැ. ටූත් පික් එක වියලී නම් කේක් එක හොඳට බේක් වෙලා. ඔයාලත් අද නිදහස් දවසේ මේ වගේ රසම රස බටර් කේක් එකක් හදලා බලන්න.